ප්‍රියදර සහෝදර සහෝදරිය අද දවස තුළ මා ඔබත් සමග බෙදා ගන්නට යන්නේ කිතුණු ජීවිතය තුළ ඉතාමත් වටිනා නමුත් බොහෝ දෙනා නොතේරුම්ගෙන තිබෙන්නා වූ මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි නැවත උත්පාදනය වීම. එහෙම නැත්නම් අපි කියනවා born again වෙනවා කියලා. කිතුණු ජීවිතය තුළ ඉතාමත් වටිනා මාතෘකාවක්. නමුත් මේ මාතෘකාව බොහෝ දෙනා වැරදි ආකාරයකට තමයි තේරුම් අරන් තියෙන්නේ. මේ ලෝකය තුළට අපි හැම දෙනෙක්ම එක් වතාවක් ශාරීරික වශයෙන් උපතක් ලබලා එනවා. අපි මේ ලෝකය තුළට ශාරීරික වශයෙන් උපතක් ලබලා ආවට අපේ පෞකාර ස්වභාවය නිසා අපි ආත්මික වශයෙන් මියගිය පුද්ගලයන් ලෙස තමයි ජීවත් වන්නේ. අපි ශාරීරික උපතක් ලබලා මේ ලෝකයට එනවා. නමුත් අපි අපේ පෞකාර ස්වභාවය තුළ ආත්මික වශයෙන් මියගිය පුද්ගලයන් ලෙස ජීවත් වෙන්නේ. අපි born again එහෙම නැත්නම් නැවත උත්පාදනය වෙනවා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ එකම ගැලවුම් කරුවාණන් ලෙස පිළිගෙන අපි ගත කරපු පරණ පෞකාර ජීවිතය අතහැරලා ශුද්ධාත්මයන්න් වහන්සේ කරණ කොටගෙන නව ආත්මික ජීවිතයකට ඇතුළත් වීම. born again වීම එහෙම නැත්නම් නැවත උත්පාදනය වෙනවා කියන එක ඉතාමත් සරලව ගත්තොත් එක ආත්මික වශයෙන් නැවත ඉපදීමක්. මේ නැවත උත්පාදනය බාහිර වශයෙන් සිදුවන ශාරීරික වෙනස් වීමක් නෙමෙයි. මේක අපේ හදවත ඇතුළාන්තයේ සිදුවන අභ්‍යන්තරික වෙනස් වීමක්. නැවත උත්පාදනය වීම කියන්නේ බාහිරට පේන ශාරීරික වශයෙන් සිදුවන වෙනසක් නෙමෙයි. අපි අපේ හදවත ඇතුළාන්තයෙන් සිදු කරගන්නා වූ අභ්‍යන්තරික වෙනස්කමක්. ප්‍රියදර සහෝදරය සහෝදරිය, නැවත උත්පාදනය වීම පිළිබඳව සමාජය තුළ වැරදි වටහා ගැනීම් කිහිපයක්ම තිබෙනවා. ඉන් එකක් තමයි නැවත උත්පාදනය වෙනවා කියන්නේ අලුත් ආගමකට හැරෙන එක කියලා මතයක් තියෙනවා. නමුත් සැබෑ සත්‍යතාවය වන්නේ නැවත උත්පාදනය කියන්නේ යේසුස් වහන්සේ සමග ඇති කරගන්නා වූ පෞද්ගලික ජීවමාන සම්බන්ධතාවයක්. born again වීම තුළ අලුත් ආගමකට යෑමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග පෞද්ගලික ජීවමාන සම්බන්ධතාවයක් ඇති කර ගැනීම. ක්‍රිස්තියානි සමාජය තුළ තිබෙන මේ නැවත උත්පාදනය වීම පිළිබඳ තිබෙන වැරදි මතයක් තමයි යම් කිසි අයෙක් ක්‍රිස්තියානි පවුලක ඉපදුනාම එහෙම නැත්නම් පල්ලි ගියාම ක්‍රිස්තියානි චාරිත්‍ර වාරිත්‍ර සිදු කරාම ඔහු හෝ ඇය නැවත උත්පාදනය ලබනවා කියන එක. ප්‍රියදර සහෝදරය සහෝදරිය, යම් අයෙක් ක්‍රිස්තියානි පවුලක ඉපදුනාට එහෙම නැත්නම් පල්ලි ගියාට එහෙමත් නැත්නම් ක්‍රිස්තියානි චාරිත්‍ර වාරිත්‍ර කරාට ඔහුට නැවත උත්පාදනය ලබන්නට බැහැ. ඔහුට නැවත උත්පාදනය ලබන්නට නම් ඔහු හෝ ඇය ඔවුන්ගේ ජීවිතය තුළ පෞද්ගලික තීන්දුවක් තීරණයක් ගන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ එකම ගැලවුම් කරුවාණන් කියලා.
ඒ වගේම තමයි ප්‍රියාදර සහෝදරය සහෝදරිය මේ සමාජය ඇතුලේ තිබෙන තවත් මතයක් තමයි නැවත උත්පාදනය වීම තුළ මිනිස්සු පරිපූර්ණත්වයට පත් වෙනවා. කිසිදාක වැරදි නොකරන පව් නොකරන මිනිසුන් කොට්ටාසයක් බවට පත් වෙනවා කියලා. නමුත් සහෝදරය සහෝදරිය සත්‍ය ස්වභාවය තමයි නැවත උත්පාදනය වීම තුළ මිනිස්සු පරිපූර්ණත්වයට පත්වීමක් නෙමෙයි සිත වෙන්නේ. ඔහුන් උත්සාහ කරනවා සෑම මොහොතකම පාපයෙන් ඈත් වෙලා පෞකාර දේවල් වලින් මිදිලා තමන්ගේ ජීවිතය ගත කරන්න. ඒ වගේම තමයි එහි තියෙන විශේෂත්වය ඔවුන් අතින් දැනුවත් හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් අඩුපාඩුවක් සිද්ධ වුණොත් ඔවුන් දන ගසලා යේසුස් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙනවා තමුන්ගේ ඒ පාපයට වරදට. ප්‍රියාදර සහෝදර සහෝදරිය මේ නැවත උත්පාදනය වීම පිළිබඳව දේව වචනය තුලත් පැහැදිලි ලෙස ප්‍රකාශයන් දී තිබෙනවා. යොහාන් 3:3 සඳහන් වෙනවා යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් සැබෑවක් ඔබට කියමි යමෙක් නැවත නූපන්නහොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්නට බැරියයි කිසේක. යොහාන් 3:3 පැහැදිලිව සඳහන් වෙනවා යමෙක් නැවත නූපන්නහොත්, ඒ කියන්නේ නැවත උත්පාදනය ලැබුවේ නැත්නම්, ආත්මික වශයෙන් ගලවීම ලැබුවේ නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔහුට හෝ ඇයට දකින්නට බැරි කියලා. එවගේම තමයි 2 කොරින්ති 5:17 ප්‍රකාශ වෙනවා එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ෂ. පරණ දේ පහව ගියේය, පළව ඒවා අලුත් වී ඇත. නැවත උත්පාදනය පිළිබඳ කතා කරද්දී අපි කිව්වා ඔවුන් ගත කරපු ඒ පරණ පෞකාර ජීවිතය අයින් කළා යේසුස් වහන්සේව ගැලවුම් කරුවාණන් ලෙස පිළිගත්තම ඒ ඔවුන්ගේ පරණ ජීවිත පෞකාර ජීවිත අයින් වෙලා ඔවුන්ට නව ආත්මික ජීවිතයක් ලබනවා. ඔවුන් අලුත් වෙනවා ආත්මික වශයෙන්. අපි බලමු එහෙනම් ප්‍රියාදර සහෝදරය සහෝදරිය අපි කොහොමද නිවැරදි ආකාරයට මේ නැවත උත්පාදනය වීම එහෙම නැත්නම් born again වෙන්නේ කියලා. පළමු කොටම ඔබ ඔබේ පෞකාර බව පිළිගන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි ඔබ ඔබේ පෞකාරකම පිළිගන්නවා වගේම ඒ පව් සඳහා සමාව සහ ගැලවීම අවශ්‍ය බව නිහතමානීව පිළිගන්නට ඕන. දෙවනුව යේසුස් වහන්සේ ඔබේ පව් නිසා කල්වාරි කුරුසියේදී මිය ගිය බවත් උන්වහන්සේව තැන්පත් කරපු බවත් තුන්වෙනිදා උන්වහන්සේ තේජාන්විතව නැවත උත්ථාන වූ බවත් තමන්ගේ මුළු හදවතින්ම පිළිගන්නට අවශ්‍යයි. අවසාන වශයෙන් ඔබට තිබෙන්නේ ඔබේ පෞකාර ජීවිතය සඳහා උන්වහන්සේගෙන් සමාව ඉල්ලලා යේසුස් වහන්සේ ඔබේ ජීවිතේ එකම ස්වාමියා සහ ගැලවුම් කරුවාණන් ලෙස පිළි අරගෙන ඔබේ ජීවිතය උන්වහන්සේට බාර දෙන එක.